ඔයාලගේ මේ දැනුමටත් එක්ක දෙයක් කතා කරගෙන යන්න මේ පාඩම් ඉස්සරහට අහු වෙනවා. මට කියන්නක දරුවනේ ඔයාලා දැකලා තියෙනවද පොලිතීන් ගෘහ? එහෙම නැත්නම් මේ පොලි හවුස් කියලා කියන්නේ. එහෙම නැත්නම් පොලි ටනල් කියලා කියන්නේ. දැකලා තියෙනවනේ. ඔයාලගේ පැත්තෙත් ඇති. එතකොට මේ පොලිතීන් ගෘහ වගේ දේවල් පාවිච්චි කරන්නේ මොන සඳහාද? අපි ඒකට කියන්නේ පාලිත් තත්ත්වයට යටතේ භෝගවගාව. ඔය පාලිත් තත්ත්වයට යටතේ භෝගවගාව කියන සංකල්පය එන්නේ ඇයි? දැන් මිනිස්සු ඉස්සර වගා කරේ කොහොමද? සාමාන්‍යයෙන් එළියනේ. එතකොට එළියේ වගා කරද්දී අපිට ජලය කියන එක යම් පාලනයක් අපේ අතේ තියෙනවා. හරිද? හැබැයි සම්පූර්ණයෙන් පාලනය අපේ අතේ තියෙනවද? නැහැ. වර්ෂාව කියන දේ අපිට පාලනය කරන්න බෑනේ. එතකොට ආලෝකය කියන එක අපේ අතේ තියෙනවද පාලනය? නැහැ. ආර්ද්‍රතාව, සාපේක්ෂ ආර්ද්‍රතාව, RH කියලා කියන්නේ රිලේටිව් හියුමිඩිටි කියලා කියන්නේ තියෙනවද? නැහැ. එතකොට ඔන්න ඔය වගේ සාධක එහෙම නැත්නම් මේ උෂ්ණත්වය උෂ්ණත්වය ප්‍රධානයි. උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාව, ආලෝකය, ආලෝකය ගත්තට පස්සේ ආලෝකයේ කාල සීමාව, ආලෝකයේ තීව්‍රතාවය වගේ දේවල් මිනිස්සුන්ට පාලනය කරන්න ඕන වුණා භෝගවගාව සඳහා. හරිද? මේක මුලින්ම පටන් ගත්තේ දරුවනේ පරීක්ෂණ මට්ටමින්. හරි? ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ජාන තාක්ෂණය වගේ දේවල් පාවිච්චි කරලා අලුතෙන් ඇති කරනවා ශාක. එහෙම නැත්නම් තියෙන ශාක වැඩි දියුණු කරනවා. හරිද? එතකොට මේ වගේ කරද්දි දැන් ඒ කරපු ඒරියා එකේම අපි මෙයාට තත්ත්ව දීලා අපි පරීක්ෂා කරන එක සිද්ධ කරනවා. දැන් ගොඩක් වෙලාවට වෙන වෙන තැන් වලට මේක නැවත දීලා මේක අපි ටෙස්ට් කරලා බලමු කියලා එහෙම කරන්නේ නැහැ නේ. කියන්නේ පරීක්ෂණ පිට යන හේතුව හින්දා. ඔය හේතු හින්දා මිනිස්සුන්ට ඕන වුණා ඒ පාලිත් තත්ත්වයට යටතේ මේවා සිද්ධ කරන්න. හරිද? එතකොට දැන් විද්‍යාගාරවල නම් ඔය දැන් පාලිත් තත්ත්වයට යටතේ භෝගවගාවේදී පොලිටනල්ස් නෙමෙයි සමා වෙන්නේ මේ ග්‍රීන් හවුස් හරිතාගාර කියන එක පාවිච්චි වෙනවා. හරිතාගාර වලට අමතරව මේ growth cabinet කියලා පාවිච්චි කරනවා. මේ growth cabinet කියන්නේ සාමාන්‍යයෙන් නිකන් මෙන්න මෙහෙම ව්‍යුහයක් තියෙන්නේ. මේක ඉතින් වෙනස් වෙනවා. මේකේ අර ශාකයට ඕන කරන සේරම තියෙනවා. මේක වැහිලා තියෙන්නේ. විද්‍යාගාරවල දකින්න තියෙනවා මේක. මේක සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. මෙන්න මේ වගේ අරින්න පුළුවන්. දොරවල් දෙකක් තියෙනවා. මේක ඇතුළ ගත්තට පස්සේ මේක ඇතුලේ සේරම දැන් මෙතන ඩිස්ප්ලේ තියෙනවා. මෙතන තියෙනවා ආලෝකය කොච්චරද, උෂ්ණත්වය කොච්චරද, සාපේක්ෂ ආර්ද්‍රතාව කොච්චරද. කොහොමම ගොඩක් තියෙනවා. ඒවා රෙගියුලේට් කරන්න, ප්‍රමාණ වෙනස් කරන්න මෙහෙම තියෙනවා. මේක ඇතුලේ පැල දාලා මොකද කරන්නේ? growth කරලා බලනවා විද්‍යාගාර ඇතුලේ. හරිද? මේවා නම් දැන් මේ කොමන් ගොඩක් විද්‍යාගාරවල මේවා තියෙනවා මේ උපකරණ. හරිද? එහෙම නැතුව දැන් අපි අපේ ප්‍රදේශවල ගොඩක්ම දකින්න මොනවද? පොලි හවුස්. එහෙම නැත්නම් පොලි ටනල්, පොලිතීන් ගෘහ කියන ඒවානේ. එතකොට වියලි කලාපේ වගේ දේවල් මේ පොලි ටනල් පාවිච්චි කරද්දී අපි දැකලා තියෙනවා මෙන්න මේ වගේ ව්‍යුහ සමානේ ගොඩක්ම දකින්නේ. මෙන්න මේ ව්‍යුහ ගත්තට පස්සේ මේ ව්‍යුහවල මේ වහලේ ගත්තට පස්සේ වහලේ මොනවද? වහලේ පොලිතීන්. පොලිතීන් කියන්නේ මේක සාමාන්‍යයෙන් තියෙනවා පොලිතීන් ෂීට් එක. ෂීට් එක කියන්නේ මේ ටිකක් අර පොලිතීන් කවරේ වගේ නෙමෙයි. හයියයි. හරිද? ඒ වගේම පොලිතීන් කවරේ වගේ තියෙන මැටීරියල් එකකින් කවර් කරන ඒවාත් තියෙනවා. මේකේ මැටීරියල් જાති මොනවද? ඒ සම්බන්ධ විස්තර සේරම කතා කරන්න ඉස්සරහට. ඒ වගේ මේ පැත්තට මොනවද ගහලා තියෙන්නේ? මේ දැලක් ගහලා තියෙනවා දැකලා තියෙනවා. හැබැයි මේකට කියන්නේ මොකද්ද අපි? පොලිතීන් ගෘහයක්නේ. හැබැයි ඒවා මේකම දකින්න නෝරෙලිය කොහමද? එතන දැලක් නැහැ. මේකටත් පොලිතීන් එක ගහලා තියෙනවා. හරිද? ඒකට හේතු තියෙනවා. මේ ඉතින් මේ පොලිතීන් ගෘහයක හරි එහෙම නැත්නම් මේ දැන් අනුරාධපුරයේ වගේ වීර කලාපයක තියෙන එකද මේ දැලක් පාවිච්චි කරන්න හේතුව මොකද්ද? හරිතාගාර ආචරණය කියලා එකක් අහලා තියෙනවනේ විද්‍යාගාරය. විද්‍යාව යටතේ පොඩි කාලේ. ඒකෝට මේ හරිතාගාර ආචරණය හින්දා තමයි මෙන්න මේ වගේ පොලිතීන් ගෘහ ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙන්නේ. හරිද? එතකොට දැන් වියලි කලාපය වගේ පැත්තක් ගත්තට පස්සේ ඒන උෂ්ණත්වය මොකද වෙන්නේ? කිරණ වල තියෙන ශක්තිය වැඩි. එතකොට මේවා ඇවිල්ලා ඇතුලේ ද්‍රව්‍ය වලට අවශෝෂණය කරගෙන ඒවට මේ වගේ පිට වෙන්න බැරි වෙනවා මේ ගෘහය ඇතුලේ. එතකොට මේවා ඇතුලේ වැඩි වැඩි තියෙනවා. එතකොට මේකේ උෂ්ණත්වය මොකද වෙන්නේ? හැම එකම අවශෝෂණය කරගන්න උෂ්ණත්වය වැඩි වෙනවා. ඔන්න ඕක තමයි සරලව හරිතාගාර ආචරණය කියලා කියන්නේ. දැන් වියලි කලාපයක වෙන්න ගත්තාම
එළියේ තියෙන 38යි නම් ඇතුලේ තියෙන 42ක් විතර. හරිද? හරියයිද බෝග? හැදෙයිද? නැහැ. ඒ හින්දා හේතුව හින්දා තමයි මේ දැල් පාවිච්චි කරලා තියෙන්නේ. වාත සංසරණයක් කළා ඇතුළේ උෂ්ණත්වය අඩු වෙන්න. එතකොට මේ ඕකම ඔයාලා දකිනවා කොහෙද නුවරඑළියේ මං කිව්වා වගේ පොලිතීන් ගහලා. එයාලට මොකද ඕනේ කරගන්න? සාමාන්‍ය සීතල වැඩිනේ. එතකොට සමහර භෝග වලට අවශ්‍ය තත්ත්වයන් ලැබෙන්නේ නැහැ. ඒකින් එයාලා පාවිච්චි කරනවා පොලිතීන් ගහලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔයාලා දැන් සාමාන්‍ය කොච්චර කල් විතර මේ වගේ ගෘහයක් පාවිච්චි කරන්න පුළුවන්ද? එයා හදන්නේ මේ GI බට පාවිච්චි කරලා. සාමාන්‍යයෙන් මේක දැන් පැති බිත්ති එතකොට මේ වහල ගත්තට පස්සේ පාවිච්චි කරන මැටීරියල් එකේ ගේජ් එක ඒකේ තියෙන ප්‍රොටෙක්ෂන් එක සාමාන්‍යයෙන් එනවා UV ප්‍රතිරෝධී දැල් එනවා. එහෙම නැත්නම් පොලිතින් ෂීට් එනවා. ඒ වගේ කාලේ මොකද වෙන්නේ? වැඩි පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඔය කතා කරන ඉස්සරහට. එතකොට මේ සාමාන්‍යයෙන් ග්‍රීන් හවුස් එකක්. එහෙම නැත්නම් අපි කියමු මේ පොලිටනල් එකක් ගත්තට පස්සේ අවුරුදු 20ක් 15ක් 25ක් අතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ අතරදී අවුරුදු 5න් 5ට මේ net මාරු කරන එක නම් සිද්ධ කරනවා. හරිද? එතකොට දැන් මම කියවනේ අර විද්‍යාගාරවල පාවිච්චි කරන අර වගේ growth chamber එකක් එහෙම නැත්නම් growth cabinet එකක් වගේ දේවල් පාවිච්චි කරනවා. හරිද? ඒ වගේම මේ මම කියවනේ green house පාවිච්චි කරනවා කියලා. දැන් green house වල කතාව මේකට වඩා සාපේක්ෂව වෙනස්. දැන් මේකේ GI බට වගේ දෙයක් තමයි ව්‍යුහය හදන්න ගන්න. හරිද? green house වල ගොඩක් දුරට වාණේ ගන්නවා. හරිද? වාණේ ගත්තට වාණේ වලට වඩා ගන්න ඇලුමිනියම්. ඇලුමිනියම් වගේ මැටීරියල් එකකින් තමයි හදන්න ගන්න ඒකේ ස්ට්‍රක්චර් එක. හරිද? එතකොට ඒක ගොඩක් දුරට කවර් කරන්නේ මොන වගේද? වීදුරු. හරිද? වීදුරු වගේ දෘඩ මැටීරියල් එකක්. හරිද? මේ පාවිච්චි කරලා තමයි කල්පවතින එකක් පාවිච්චි කරලා තමයි ඒක බිල්ඩ් කරන්නේ. එතකොට ඒක සාමාන්‍ය මේවට වඩා අවුරුදු සෑහෙන ගාණක් තියාගන්න පුළුවන්. දැන් මේකත් අවුරුදු 20ක් 25ක් තියාගන්න පුළුවන් නම් ඒක අවුරුදු 40කටත් වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හරියට පාවිච්චි කරනවා නම්. හරිද? මොකද වීදුරුනේ. ඒක මේ භෞතික හානි වුණාට ඇරෙන්න අනිත් හානි වෙනවා අඩුයි. නේ? එතකොට මේ ඇයි දැන් මේ පාලිත ගෘහ පාවිච්චි කරද්දී අපිට ලැබෙන ප්‍රතිලාභ තියෙනවනේ. දැන් අපිට මේ තත්ත්ව පාලනය කිරීම විතරද මේක ලැබෙන ප්‍රතිලාභය? දැන් ඔයා භෝගයක් හදද්දී දැන් ඔයා එළිය ෆීල්ඩ් එකක භෝගයක් හදනවා. එළිය ෆීල්ඩ් එකක භෝගයක් හදද්දී ඔයා මේකට දෙන යොදවුම මොනවාද? ඔයාලා දෙනවා ෆර්ටිලයිසර්. ආය මොනවාද? ඊට අමතරව ඔයාලා දෙනවනේ ඉතින් මේකට සුපුරුදු විදිහට මොනවාද? ජලය දෙනවා. හරිද? ෆර්ටිලයිසර් කියන ඒවා ඇඩිෂනල් අපි දෙන දේවල්නේ. පස්සට හොඳ භෝගෝගාවක් ගන්න. ආය මොනවාද? හර්බිසයිඩ්ස්. හර්බිසයිඩ්ස් කියලා දෙනවා. ආය කෘමිනාශක කියලා දේවල් පාවිච්චි කරනවානේ. මේ වල්නාශක හර්බිසයිඩ්ස් කියලා කියන්නේ. කෘමිනාශක පාවිච්චි කරනවා. කෘමිනාශක පාවිච්චි කරන්නේ මොකටද? කෘමීන්. ඒ කියන්නේ පලිබෝධ පාලනය කරන්න. දැන් ආරක්ෂිත ගෘහයක්. උදාහරණයක් විදිහට වියලි කලාපේ තියෙන මේ වගේ පොලිතීන් ගෘහයක මේ පැතිබිත්ති වලට ගහලා තියෙන මොනවද? කෘමි ප්‍රතිරෝධී දැල්. කෘමි ප්‍රතිරෝධී දැල් පාවිච්චි කරනවා නම් මේ හැම පැත්තටම උඩටත් පොලිතීන් පාවිච්චි කරනවා ඇතුළට කෘමීන් වගේ සතුන්ට යන්න පුළුවන්ද? බෑ. එතකොට අර වගේ මේ කෘමිනාශක භාවිතයක් ඕන වෙනවද? නැහැ. කෘමිනාශක භාවිතයක් ඕන වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම ගොඩක් වෙලාවට මේ වගේ පොලිටනල් ඇතුලේ සිද්ධ කරන්නේ يعني ලංකාවේ නම් සිද්ධ කරනවා මේ සාමාන්‍යයෙන් බඳුන් වල එහෙම නැත්නම් පොලිතීන් බෑග් වල සිද්ධ කරන එකක් කරනවා. ඒ වගේම ඒ පොළවෙම හදන එකක් කරනවා. සාමාන්‍යයෙන් මේ ඔය ෆාම් ගත්තට පස්සේ යාලා කරන්නේ ගොඩක් වෙලාවට ඒ පොළවෙම තමයි පාත්ති දාලා හදන්නේ. හරිද? එතකොට මෙන්න මේ වගේ හර්බිසයිඩ්ස් කියන දේවල් නම් පාවිච්චි වෙනවා ඇත්තටම අඩුයි. හරිද? වල් මර්ධනය කරන්න. ජලය ගත්තට පස්සේ ජලය හොඳ කාර්යක්ෂමතාවකින් ඇතුලේ පාවිච්චි වෙනවා. ඒකෝට ජලය කියන දේවල් මොකද වෙන්නේ? ඉතුරු වෙනවා. ෆර්ටිලයිසර් කියන දේවල් වලට බාහිර බලපෑම් වෙනවා අඩුයි. ඒ කියන්නේ වැස්ස ඇවිල්ලා හොදගෙන යන්නේ නේ. ඔය වගේ දේවල් තියෙනවා. එතකොට මේ වගේ තියෙන ඒ වගේ යෙදුම් වල ප්‍රමාණය අපි දෙන්න ඕන ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩුයි. මේ ඒ වගේම ශාකයට හොඳ
ඒවා අවශෝෂණය කරගන්න පුළුවන් විදිහට ආරක්ෂා වෙලා තියෙනවා. හරිද? එතකොට මේ ඕක තව වාසියක්. හරිද? ඒ වගේම දැන් අපි දියුණු ඒවා ගත්තට පස්සේ ග්‍රීන් හවුස් එකක් වගේ ගත්තට පස්සේ මේ සේරම ඔටෝමේෂන්. ඔටෝමේෂන් කියලා කියන්නේ ඔයාට උෂ්ණත්වය බලන එකේ ඉඳන් ආර්ද්‍රතාව බලන එකේ ඉඳන් ගස්වල තියෙන හෙල්ත් එක බලන එක. ඒ වගේම ගස්වලට මොන පොහොරද මදි වෙලා තියෙන්නේ. මොන නියුට්‍රියන් ඩෙෆිෂියන්සිස්. ඒ කියන්නේ මේ පෝෂක ඌනතාවද ගස්වලට තියෙන්නේ කියලා සේරමාට ඔයාගේ මොනවා හරි ෆෝන් එකකට හරි එහෙම නැත්නම් PC එකකට හරි අප්ඩේට් වෙන විදිහට ඔයාට සිස්ටම් හයි කරගන්න පුළුවන්. හරිද? එතකොට මේවා ඉස්සරහට කතා කරනවා මේ වගේ සිස්ටම් මොනවාද? ඒ දේවල් කතා කරනවා. හරිද? තව මොන හරි විශේෂ දේවල් අහන්න තියෙනවද? ආරක්ෂිත භෝගෝග අපි දැන් උඩින් කතා කරගෙන යන්නේ මේ